අපි හැම කෙනෙක්ම අද දවසේ ජේසු කැඳවලා තියෙනවා. ඒ කැඳවලා තියෙන්නේ මහත් දේ අපේ ජීවිතයට දෙන්නට. උන්වහන්සේ යනකොට කියනවා මම ගියත් නුඹලා මට වඩා ආනුභාව සම්පන්න තැනන් වහන්සේ කෙනෙක්ගෙන් පුරවන්නට යනවා කියලා කියනවා. ඒ සුදාත්මයන් වහන්සේ ගෝලයන්ගේ හිස මත වැඩම කරලා එපා වෙලා හිටපු ජීවිත, කලකිරලා හිටපු ජීවිත වෙනස් කරනවා. අද දවසේ ඒ ආත්මයන් වහන්සේ ජීවමානව ඔබ මම එක්ක ඉන්නට යනවා. ඔබව මාව ජුවලිත කරන්නට යනවා ඒ ආත්මයන් වහන්සේ. වහන්සේ කියනවා මම නැති වුණාට ශුද්ධාත්මයන් වහන්සේ, ප්‍රාණයන්න් වහන්සේ ඔබව ජුවලිත කරනවා කියලා කියනවා. අද දවසේ මේ වෙලාවේ ඔබගේ හදවත ස්පර්ශ කරන්නට යනවා ශුද්ධාත්මයන් වහන්සේ. ස්පර්ශය දැනෙන්නට යනවා අද දවසේ ඔබට. මේ මම නෙවෙයි කියන්නේ. ජේසු කියනවා දුවේ පුතේ අද ඔබ ආවේ ඒ ශුද්ධාත්ම ස්පර්ශය අත්දකින්නට. වෙන කරන නමස්කාර වලට වැඩිය ජේසුනි අද දවසේ මට කතා කරන්න කියලා ඒ කැඳවීම තුල තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ. මා කැඳ වූ දෙවිඳේ මා ස්පර්ශ කළේ ඔබ නොමැතිව මා කිසිවක් නොවේ. මා කැඳ වූ දෙවිඳේ මා ස්පර්ශ කළේ ඔබ නොමැතිව මා කිසිවක් නැතේ. මායයි කියන්න මට කිසිවක් නැත්තේ, හැකියාවයි කියන්න මා ළඟ කිසිත් නැත්තේ. මායයි කියන්න මට කිසිවක් නැත්තේ, හැකියාවයි කියන්න මා ළඟ කිසිත් නැත්තේ. නොවැටිනා මාව රැගෙන උසස්ම දේ කරුණාවයි. ඔබේ කරුණාව නොමැතිනම් මාද නැතිය. ඔබේ කරුණා දයාගුණේ, ඔබේ කරුණා දයාගුණේ සමදාමත් මට වුණේ. ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ. ඔබේ කරුණා දයාගුණේ සමදාමත් මට වුණේ. ඔබේ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ. යේසුනි. ජේසුට කසපහර දෙන විට කොච්චර රිදෙන්නට ඇද්ද? ජේසු වේදනාවෙන් එදා කෑ ගැහුවා. ඒ ඔබේ මගේ පාපේ හින්දා. ජේසු කුරුසියට තියලා ඇන ගහනකොට ජේසු වේදනාවෙන් කෑ ගැහුවා. අනේ මගේ දුවේ පුතේ තවත් වැරදි කරන්නට එපා කියලා. ජේසු කෑ ගැහුවා. වහන්සේ කුරුසියේ අපි දිහා බලලා කියනවා ජීවිතේ හදාගන්නට කියලා. උන්වහන්සේගේ කටුවටුන්න දාලා ඒ ඇලේ සිදුරු කරන වේදනාව ජේසුට ගොඩක් දැනුණා. ජේසු කියනවා දුවේ පුතේ මම ඔයාට ගොඩක් ආදරේ. මිනිස්සු ආදරේ කියලා කිව්වට ඒ මිනිස්සු සැබෑවට ආදරේ නෑ. හැබැයි මම ඔයාට සැබෑවටම ආදරේ. අම්මා තාත්තා ආදරේ නැති වෙන්නට පුළුවන්. ස්වාමි පුරුෂයා භාර්යාව ආදරේ නැති වෙන්නට පුළුවන්. හැබැයි ජේසු ඔබට මට ආදරේ. ඒ ආදරේ අපේ ජීවිතවල ගලන්නට කියලා ඔබ බාර වෙන්න. අපි දන්නවා ඔබ ප්‍රශ්න තුල ඔබ මෙතන ඉන්නව වෙන්න පුළුවන්. වේදනාවල් තුල ඔබ මෙතන ඉන්නවට වෙන්නට පුළුවන්.
විවිධාකාර ගැටුම් තුල ඔබ යනවා වෙන්නට පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේට පුළුවන් ඔබ මාව වෙනස් කරන්නට. ඒක නිසා ඔබ කලබල වෙන්නට එපා. ඒ ජේසුගේ ආදරයට ඔබ බාර වෙන්න, නිකම් බාර වෙන්න ජේසුගේ ආදරයට. අනේ ජේසුනි මේ වෙලාවේ මාව නිදහස් කරන්න. අශුද්ධ යක්ෂයාගේ මලපත් වලින් අපි වෙලිලා ඇති සමහර වෙලාවට. එහෙම නැත්නම් හදිහූනියම් බන්ධන සමහර වෙලාවට අපි වෙලාගෙන ඇති. දැන් විවිධාකාර ප්‍රශ්න වල මේ ජීවිතය යනවා වෙන්නට පුළුවන්. ජේසුට බාර කරන්න ඔබේ නිවස, ඔබේ ජීවිත බාර කරන්න. ජේසුගේ ලේවල බලයට පුළුවන් ඒ හැම දෙයක්ම නිදහස් කරන්නට. අද දවසේ මේ කියන වචන තමාගේ කරගන්න. මෙතන ඉන්න හැම එක්කෙනෙක්ම මේ ජේසුගේ වචන මගේ වචන කියලා ඒ වචන තමාගේ කරගන්න. ජේසු දෙන කරුණාව, ඒ ජේසු මට තමයි කරුණාව දෙන්නේ කියලා මගේ කරගන්න. මා කැඳ වූ දෙවිදේ මා ස්පර්ශ කළේ ඔබ නොමැතිව මා කිසිවක් නොවේ. ජේසු නැත්තම් අද මම නෑ මෙතන. ජේසුගේ ආදරය නැත්තම් මම ගොඩක් දුර යන්න බෑ මට. මම වැටිලා. අපි හිතනවා වෙන්න පුළුවන් මට මේවා දරාගෙන යන්නට බෑ. මගේ තියෙන ප්‍රශ්න මට දරාගෙන යන්නට බෑ කියලා මම කල්පනා කරනවා වෙන්න පුළුවන්. මේ වෙලාවේ ජේසුට බාර දෙන්න ඔබේ ප්‍රශ්නේ. දෙවියන් වහන්සේගේ කරුණාව ඒ ප්‍රශ්නයට වැඩිය විශාලයි කියලා දෙවියන් වහන්සේ කියනවා. අද ඔබේ ප්‍රශ්නේ වේදනාව දෙවියන් වහන්සේගේ කරුණාව ඊට වැඩිය ලොකුයි කියලා කියනවා අද දවසේ. මාර්ගයක් නැතුව හොයනවා වෙන්නට පුළුවන්. මගේ පවුලේ ප්‍රශ්න නිසා මම අද දවසේ යාඥා කරනවා වෙන්නට පුළුවන්. ආර්ථික ප්‍රශ්න නිසා යාඥා කරනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ තව දුරටත් මම ඔයාගේ වෙන්නට ඕන කියලා යාඥා කරනවා වෙන්නට පුළුවන්. ස්වාමින් වහන්සේ අද කැඳවලා තිබෙනවා.